කැනඩාවල ලොක් සිස්ටම් එක ගැන අහලා තියෙනවද? ගංගාවෙන් නම් ආව බෝට්ටුවකුත් දැන් සූදානමින් ඉන්නවා ඇල පැත්තට යන්න. ඉතින් ඒකටත් සිද්ධ වෙන්නේ මුලින්ම චේම්බර් එකට යන්න. කැනඩාවල ලොක් සිස්ටම් එක ගැන අහලා තියෙනවද? කැනඩාවල ලොක් සිස්ටම් එක ගැන තමයි අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ලොක් සිස්ටම් එකක් කියලා කියන්නේ මෙන්න මේ වගේ ගංගාවක් සහ මෙන්න මේ වගේ කෘත්‍රිමව හදපු ඇල මාර්ගයක් අතර ඇති වතුර මට්ටම් අතරින් ආරක්ෂිතව බෝට්ටු ගමන් කිරීමට යොදා ගන්න ක්‍රමවේදයක්. ඉතින් අපි මේ ක්‍රමවේදය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා බලමු. ඉතින් අපි දැන් බලමු මෙන්න මේ පසුබිමෙන් තියෙන බෝට්ටුව මේ ලොක් සිස්ටම් එක හරහා ගිහිල්ලා කොහොමද ගංගාවට එකතු වෙන්නේ කියලා. දැන් මෙතනදි වෙන්නේ කෘත්‍රිම ඇලේ වතුර මට්ටම ඉහළ වැඩි ගඟේ වතුර මට්ටමට වඩා. ඉතින් ඒක නිසා මේ බෝට්ටුව ගඟේ වතුර මට්ටමට ගේන්න ඕනේ. ඉතින් ඒක සිද්ධ කරන්නේ මෙන්න මේ චේම්බර් එකට මේ බෝට් එක ගෙනල්ලා. මෙතනදී මේගොල්ලෝ කරන්නේ මේ චේම්බර් එකේ වතුර මට්ටම ඉහළට ගේනවා ඇලේ වතුර මට්ටමට හා සම වෙන්න. මෙන්න මේ විදිහට. දැන් මේ චේම්බර් එකේ වතුර මට්ටමයි ඇලේ වතුර මට්ටමයි සමාන නිසා මේගොල්ලෝ මේ පැත්තේ තියෙන ලොක් එක අරිනවා. එක්දාස් 832 වසරේදී තමයි මේ කෘත්‍රිම ඇල මාර්ගය ඉදි කරලා තියෙන්නේ. ඉතින් මේත් එක්කම මතක් වෙනවනේ අපේ ලංකාවේ හැමිල්ටන් ඇල බ්‍රිතාන්‍යයන් විසින් හැමිල්ටන් ඇල ඉදි කරලා තියෙන්නේ 1802ත් 1804ත් අතර කාලෙදී. දැන් මේගොල්ලන්ට හරිම පහසුවෙන් මේ චේම්බර් එකට එන්න පුළුවන්. Enjoy. බෝට්ටුව ආරක්ෂිතව මේ චේම්බර් එකට ආවට පස්සේ මේගොල්ලෝ නැවත මේ ලොක් එක මේ විදිහට වහනවා. ඊළඟට සිද්ධ වෙන්නේ දැන් ගංගාව පැත්තේ තියෙන ලොක් එක අරින්න ඕනේ මේගොල්ලන්ට පිට වෙලා යන්න. අපි බලමු මේක කොහොමද කරන්න කියලා. ඉතින් අතීතයේදී මේ ගංගාව ස්වදේශීය ජනයා ඔරු වලින් ගමන් කිරීමට යොදාගත් මාර්ගයක්. නමුත් ඉන් පසුව බ්‍රිතාන්‍ය හමුදාව ඒගොල්ලන්ගේ හමුදාමය කටයුතු සඳහා තමයි මේ ප්‍රධාන වශයෙන්ම මේ ඇල යොදාගෙන තියෙන්නේ. දැන් හුඟක් හොඳට පැහැදිලිව පේනවා මේ වතුර මට්ටම් දෙකේ වෙනස.
ඊළඟට මේගොල්ලෝ කරන්නේ මේ ගංගාවේ වතුර මට්ටමට මේ චේම්බ් එකේ වතුර ටික අයින් කරන එක. ඒගොල්ලෝ ඒක කරන්නේ මෙන්න මෙහෙම. මේ චේම්බ් එකේ බිත්තියෙන් අපිට හොඳටම බලා ගන්න පුළුවන් වතුර මට්ටම කොයිතරම් අඩු වෙලා තියෙනවද කියලා. දැන් චේම්බ් එකේ වතුර මට්ටමයි ගංගාවේ වතුර මට්ටමයි එක සමානයි. ඒක නිසා මේගොල්ලෝ ගංගාව පැත්තේ තියෙන ලොක් එක අරිනවා. දැන් බෝට්ටුවට පුළුවන් ආරක්ෂිතව ගංගාවට එකතු වෙන්න. ගංගාවෙන් නම් ආව බෝට්ටුවකුත් දැන් සූදානමින් ඉන්නවා ඇල පැත්තට යන්න. ඉතින් ඒකටත් සිද්ධ වෙන්නේ මුලින්ම චේම්බ් එකට යන්න. මේ විදිහට බෝට්ටුව චේම්බ් එක ඇතුළට ගියාට පස්සේ මේගොල්ලෝ මේ ලොක් එක වහනවා. ඊට පස්සේ කරන්න තියෙන්නේ මේගොල්ලන්ට මේ චේම්බ් එකේ තියෙන වතුර මට්ටම ඇලේ වතුර මට්ටමට සම කර ගන්න. ඉතින් ඒකට ඒගොල්ලෝ ඇල පැත්තෙන් වතුර ගෙනල්ලා මේ චේම්බ් එක පුරවනවා. ඊට පස්සේ වතුර මට්ටම් සමාන වුණාට පස්සේ ඇල පැත්තේ තියෙන ලොක් එක ඇරලා මේ බෝට්ටුවට යන්න ඉඩ දෙනවා. ඉතින් අද අපි ලොක් සිස්ටම් එකක් කියන්නේ මොකක්ද සහ ලොක් සිස්ටම් එකක් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා දැක බලාගත්තා. එහෙනම් අපි වෙනත් දවසක තවත් ගමනකින් මුණ ගැහෙමු.